මේකෙන් අපි බලමු LangChain 4J වල බේසික් ෆීචර්ස් වල ඉතිරි ටික. කලින් වීඩියෝ එක ටිකක් දිග වැඩි වගේ හිතුන නිසා මම මේක පාර්ට් දෙකකට කැඩුවා. ඔයාලා පාර්ට් 1 බැලුවේ නැත්නම් මුලින්ම පාර්ට් 1 බලලා මේ පාර්ට් 2 එක බලන්න. ඔයාලට ස්ක්‍රීන් එකේ පේන ඇති. මෙන්න මේකේ බලන්න ඉස්සෙල්ලාම අපි මුලින් කතා කරා ටෙම්පරේචර් ගැන ඊළඟට සිස්ටම් මෙසේජ් ගැන කතා කරා. අපි දැන් කතා කරන්න යන්නේ මෙන්න මේ මෙමරි කියන එක හැන්ඩල් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ඊට පස්සේ බලමු අපි කොහොමද මෙමරි කියන එක හැන්ඩල් වෙන්නේ ක්ලාස් එක ඇතුලේ මොනවද අපි ලියාගෙන තියෙන්නේ කියලා. මම මෙන්න මේක ටිකක් ලොකු කරගමු. හරි. මේකෙත් අර කලින් එක්සාම්පල් වල වගේම මම මෙතනින් දැන් chain config object එක පාස් කරගෙන තියෙනවා. ඉතින් මම මෙතනදි කරන්න යන්නේ එකක් තමයි අපි මෙමරි එකක් නැතුව එකක් එක්සාම්පල් එකක් කරනවා අනිත් එක with memory කියලා එක්සාම්පල් එකක් කරනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති සාමාන්‍යයෙන් අපි API එකක් කරා LLM එක රික්වෙස්ට් එකක් දැම්මගෙන් පස්සේ එතන අදාළ දෙයට අනුව විතරයි අපිට රිප්ලයි එකක් හම්බ වෙන්නේ. හැබැයි අපිට පුළුවන් නම් ඊට කලින් කන්වර්සේෂන් එකේ තිබුණේ මොනවද කියලාත් පාස් කරන්න. එතකොට පුළුවන් අපිට ඊට වඩා ඇකියුරේට් ආන්සර් එකක් ගන්න. හැබැයි API එක යවනකොට අපිට හැම වෙලේම යවන්නේ එකයිනේ. ඉතින් මෙන්න මෙතනදී මේ ෆීචර් එකෙන් අපිට පුළුවන්කම තියෙනවා ඊට කලින් තිබුණ මොනවද chat එකේ ගියේ කියලා අපිට මෙයත් එක්ක පාස් කරගන්න. ඉතින් මෙන්න මේකට අපි පාවිච්චි කරනවා memory assistant කියන ක්ලාස් එකක්. අපි බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. අන්න එතනදී අපි යමු මෙතන මෙතඩ් දෙකක් තියෙනවා. ask stateless ඒකේ කෙලින්ම මුකුත් නැහැ. රිටර්න් කරනවා. ඊට පස්සේ මෙන්න මෙයාගේ ask with memory කියන එක නාගේ question එක ඊට පස්සේ මෙන්න මේ memory කියලා එකක් හදාන්න තියෙනවා. memory කියන එක මෙන්න මෙතනින් එන්නේ. message window chat memory කියලා. අන්න ඒක අපිට LangChain 4J වලින් එන ක්ලාස් එකක්. ඒකට අපිට memory එකක් විදිහට පාස් කරන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මෙයා අපි මුලම user ගේ message එක මෙන්න මේ විදිහට පාස් කරලා තියෙනවා. ඊට පස්සේ response එක අරගෙන අර විදිහට model.generate එකට පාස් කරලා එතනින් එන response එක ඊළඟට ආයි memory එකට add කරගන්නවා. and මෙන්න මේ එතකොට අපි හැම වෙලෙම අර දැන් stateless එකේ බලන්න කෙලින්ම question එක පාස් කරන්නේ. හැබැයි මෙතනදී අපි මෙයාට පාස් කරන්නේ හැම වෙලෙම memory.messages කියලා. එතකොට එයා ගාව තියෙනවා ඔක්කොම ටික. ඉතින් මෙන්න මේ පාස් කරන message count එක අපිට define කරගන්න පුළුවන් කීයක්ද කියලා. ඉතින් මෙන්න මෙතන ඔයාලා මෙන්න මෙතනදී දැක්කොත් ඔයාලට පුළුවන් මෙන්න මේ assistant එක්කන හදා ගන්නකොට මම මෙතන පාස් කරලා තියෙනවා build with memory කියලා message 10. එතකොට 10ක් තමයි අපිට මෙන්න මෙයාගේ තියාගන්න පුළුවන්. එතකොට chat 5යි පුළුවන් යවන අහන chat 5යි උත්තර එන 5යි. එතකොට එහෙම තමයි 10 හැදෙන්නේ. හරි. ඊට පස්සේ අපි මෙතනදී මම කරන්න යන්නේ බලමු. my name is Kamal කියලා අහනවා. ඊට පස්සේ දෙවෙනියට අහනවා what is my name කියලා. without memory එකයි with memory එකයි කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. මෙතනින් ගියා හරි ඔන්න without memory එකේදී my name is Kamal කියලා කියන තියෙනවා. ඊට පස්සේ what is my name කියලා අහුවගෙන් පස්සේ I am sorry but I don't have access to your personal information above ඔන්නෝම කියලා කියනවා. හැබැයි ඊළඟට with memory එකේදී අපි අර යවපු response ටික අපි පාස් කරන නිසා මෙන්න තියෙනවා my name is what is my ඒකෙන් කියනවා your name is Kamal and how can I help you today කියලා. ඉතින් ඔන්න ඕක තමයි example 3 එකේදී අපි කතා කරන්නේ. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. හරි අපි ඊළඟට බලමු ඊළඟ ෆීචර් එක මොකක්ද කියලා. මම මේකෙදී ඔයාලට පෙන්නන්න යන්නේ මෙන්න මේ AI service කියලා දෙන ක්ලාස් එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාලට ඉතින් ඒකට මම හදාගත්තා අපේ level 4 එක AI service runner කියලා අපි
ඒකට ගිහිල්ලා බලමු ඒකේ මොනවද තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනදී මම කරලා තියෙනවා exam assistant කියලා කෙනෙක් හදාගෙන තියෙනවා මෙන්න මේ AI service කියලා එක. බලමු AI service කියන එක මොකක්ද කියලා. ඉතින් මෙන්න මෙයාත් අර Dancing 4J වලින් තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් මෙන්න මේකෙදි අපිට පුළුවන් වෙනවා වැඩ ගොඩක් කරන්න. අර අපි කලින් එක්සාම්පල් වල මැනුවල් කරපුවා ටික ඔක්කොම අපිට මෙතන එකම එක පාස් ඔබ්ජෙක්ට් එකකින් කරගන්න පුළුවන්. මෙන්න මෙයාට ගියොත් එහෙම අර අපි කලින් පාස් කරපු සිස්ටම් මැසේජ් කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන කියලා තියෙන කෙලින්ම you are helpful Sri Lankan oral exam assistant කියලා. ඊට පස්සේ අර user message කියන එක මෙන්න මේ විදිහට පාස් කරන්න පුළුවන්. ඊට පස්සේ memory එකට memory ID කියලා එකක් පාස් කරන්න ඕන. ඉතින් ඊට පස්සේ අපි බලමු. ඉතින් මම මෙන්න මෙයාව මෙන්න මේ AI සර්විස් කියන එක්කෙනාගෙන් බිල්ඩ් කරගෙන තියෙනවා. ඉතින් එන්නේ බිල්ඩ් කරනකොට ඔයාලට පේන ඇති chat language model එක පාස් කරන්න පුළුවන්. chat memory provider මෙන්න මේ විදිහට පාස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන බැලුවොත් මේකේ තව වැඩ ගොඩක් කරන්න පුළුවන් ෆීචර්ස් තියෙනවා. ඉතින් මේවා පාවිච්චි කරන තැන්වලදී මම කියන්නම් ඉස්සරහට කොහොමද වැඩ කරන්න කියලා. මට දැන් මෙතනදී ඕන වෙන්නේ මේ දෙන්න විතරයි. ඊට පස්සේ අන්න එයාගෙන් බිල් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලා දැක්ක විදිහට අර මෙන්න මෙයාට අපි දැන්න ඕන memory ID කියලා එකක්. අන්න ඒකට මම මෙතන user ID එක ඔයාලට හදාගෙන තියෙනවා. ඉතින් student run කියලා. ඊට පස්සේ මම මෙතන when did Sri Lanka gain independence කියලා ප්‍රශ්න එකක් අහලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙට අහන්න යනවා who is the first prime minister කියලා. ඊට පස්සේ මම තුන්වෙනියට අහන්න යනවා what did we just discuss කියලා. ඉතින් මෙන්න මේ තුන් පාරකට කතා කරලා තුන්වෙනියට අහන එක්කෙනාගෙන් අපි බලමු මෙයා කොහොමද වැඩ කරන්නේ කියලා. මෙච්චර තමයි මේකෙදි තියෙන කෝඩ් එක. අපි අපේ මේන් ක්ලාස් එකට ගිහිල්ලා මෙන්න මෙයාව රන් කරලා බලමු. ඔන්න එනවා. ඊට පස්සේ පළවෙනියට අහන එකට උත්තරේ හම්බ වෙලා තියෙනවා පෙබරවාරි 4 වෙනිදා කියලා. ඊට පස්සේ ප්‍රයිම් මිනිස්ටර් කියලා අහනකොට කියලා තියෙනවා අද තමයි දැනගත්තේ ටීඑස් සේනානායක කිව්වට මෙන්න මෙහෙම ටීඑස් සේනානායක කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ස්ථිරෙත් තියෙනවා. ඊට පස්සේ අන්තිමට තුන්වෙනියට අහන එකට තියෙනවා we discuss Sri Lanka independence which was gain blah blah blah. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර අපි මුළු chat එකේම සමරි. ඉතින් ඔයාලට මෙතනදී ඔයාලට පේන ඇති අර අපි ඊට කලින් example වල කරපු වෙන මැනුවල් කරපු සෙට් එකම අපිට මෙන්න මේ AI සර්විස් කියන එක්කෙනාගෙන් එකපාර කරගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් ඔන්න ඕකයි part 2 එකේදී මම ඔයාලට පෙන්වන්න ආවේ. ඉතින් ඊළඟට අපි බලමු මීට වඩා ඇත්තම ප්‍රොජෙක්ට් එක මෙන්න මේ Dancing 4G පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එහෙනම් මේ වීඩියෝ එක අරන් එනකම් ගිහිල්ලා එන්න.